අයිබෝවන් අද පෑලියෝකොට එලවලු මිල ගණන් කොහොමද වාර්තා වෙන්නේ නැති තක්කාලි කිලෝ එක කීයට යන්න ඇතිද ඒක බලන්න නම් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අද 2026 ජූනි 15 සඳුදා දිනේ පෑලියෝකොට විශේෂිත ආර්ථික මැනින් ආර්ථික මධ්‍යස්ථානයේ කොහොමද එලවලු මිල ගණන් පළතුරු මිල ගණන් වාර්තා වුනේ කියලා බලමු අද දවසේදී මුලින්ම පොන්චි කිලෝ එක රුපියල් 550 600 අතර මිලකට අල වෙනවා කැරට් නම් රුපියල් 260 300 අතර මිලකුත් ලීස් නම් රුපියල් 360 400 අතර මිලකට අද දින අලෙවෙද්දී තාම මේ වීඩියෝ ලයික් එකක් දාන්න නැත්නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න ඒ වගේම කමෙන්ට් එකක් දාන්න ඒ වගේම හැමෝටම බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න මේ මිල ගණන් ගොඩක් අයට වැදගත් ඒකින්ද අනිවාර්යයෙන්ම මතක ඇතුව ෂෙයා කරන්න හරි අද දවසේ බීට්‍රූට් රුපියල් 300 380 අතර මිලක් දක්වා අලෙ වෙලා තියෙනවා ඒ වගේම පෑලියකට නෝකෝල් රුපියල් 200 250 අතර මිලකට අලෙ වෙද්දී රාබු කිලෝ එකක් රුපියල් 100ත් 137 අතර මිලකට තමයි අද දින අලෙ වුනේ ගෝවානා රුපියල් 120ත් 150 දක්වා මිලකට අලෙ වෙනවා තක්කාලි මිල බලන්න ආසයිද රුපියල් 650ත් 700ක් දක්වා මිලකට අද දිනේදී පෑලියකට මැනිනාති මධ්‍යස්ථානයේ තක්කාලි අලෙ වෙනවා ඒ වගේම බණ්ඩක්ක රුපියල් 200ත් 250 අතර මිලකුත් වම්බට රුපියල් 150 250 අතර මිලකුත් මාළු බිරිස් රුපියල් 350 450 අතර මිලකුත් වට්ටක්ක රුපියල් 90ත් 110ත් අතර මිලකුත් පිපිඤ්ඤා රුපියල් 120ත් 160ත් අතර මිලකුත් වාර්තා වෙද්දී කරවිල රුපියල් 550ත් 600ත් අතර මිලක් වාර්තා වෙනවා පතෝල රුපියල් 200ත් 250ත් අතර මිලකුත් අද මුරුංගා රුපියල් 1100ත් 1200ත් ඉතාමත් ඉහළ මිලකට මුරුංගා අලෙ වෙනවා වැටකොළ රුපියල් 300ත් 350ත් අතර මිලකුත් මෑකර රුපියල් 250ත් 300ත් අතර මිලකුත් අලු කෙසෙල් රුපියල් 100ත් 130ත් අතර මිලකුත් වාර්තා වෙද්දී අද අමු මිරිස් රුපියල් 450ත් 500ත් අතර මිලක් වාර්තා වෙනවා දෙහි රුපියල් 450ත් 500ත් අතර මිලක් වාර්තා වෙද්දී බතල කිලෝ එක රුපියල් 130ත් 180ත් අතර මිලක් වාර්තා වෙනවා මඤ්ඤොක්ක රුපියල් 130ත් 140ත් අතර මිලක් වාර්තා වෙද්දී එළබටු රුපියල් 200ත් 250ත් අතර මිලකුත් ආනයනික ආර්ථාපය රුපියල් 160ත් 210ක් දක්වා මිලක් වාර්තා වෙද්දී නුවරඑළිය ආර්ථාපය රුපියල් 290ත් 300ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම ආනයනික ලකුණු රුපියල් 140ත් 175ත් අතර මිලකට අලෙ වෙද්දී අපි මීළඟට බලමු පළතුරු වර්ගවල මිල ගණන් පෑලියගොඩ මැණින් වල අද දවසේ කොහොමද වාර්තා වුනේ කියලා. ඇඹුල් කෙසෙල් කිලෝ එකක් රුපියල් 120ත් 140ත් අතර මිලක් වාර්තා වෙද්දී කෝලිගොඩ රුපියල් 300ත් 350ත් අතර මිලකුත් සීනි කෙසෙල් රුපියල් 100ත් 120ත් අතර මිලකුත් වාර්තා වෙද්දී අද ගසලබු කිලෝ එක රුපියල් 150ත් 200ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ලොකු ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක් රුපියල් 300ත් 320ත් අතර මිලකුත් මධ්‍ය ප්‍රමාණයේ අන්නාසි රුපියල් 230ත් 250ත් අතර මිලකුත් අද කුඩා ප්‍රමාණයේ අන්නාසි රුපියල් 180ත් 200ත් අතර මිලකුත් තමයි වාර්තා වෙලා තියෙන්නේ. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න අදට සමුගන්නන් ඔබ සැමට සුබම සුබ දවසක්.